ආයිබෝවන් කියා පියෝ ලයිෆ් රීඩර්ස් අපි ඔබව පිළිගන්නවා. මම නිශා බණ්ඩාරනායක. අංක විද්‍යාවේ බොහෝ කරුණු කාරණා දැනගන්න ආසාවෙන් බලන් ඉන්න අපේ හිතවතුන්ට මම අද ගෙනාවා ලැබූ 2026 වසර ඔයාට කොහොමද කියලා පැහැදිලි කරන වැඩසටහනක්. ඒ සඳහායි හිතවතුනි 2026 අවුරුද්දේ ඔයාට එන පෞද්ගලික අංකය සොයාගන්න. 2026ට ඔයාට එන පෞද්ගලික අංකය මොකක්ද කියලා සොයාගන්න විදිය මම පැහැදිලි කරන්නම්. 2026ට ඔයාගේ උපන් මාසයයි දවසයි එකතු කර මූලාංකයකට ගන්න. උදාහරණයක් වශයෙන් ඔයා ඉපදුනේ අප්‍රේල් මාසයේ 25 වෙනිදා නම් 2026ට අප්‍රේල් මාසය ඒ කියන්නේ 4 වෙනි මාසය නිසා 4ද දවස් 25 එකතු කරන්න. 2 එකතු කිරීම 0 එකතු කිරීම 2 එකතු කිරීම 6 එකතු කිරීම 4 එකතු කිරීම 2 එකතු කිරීම 5 මේ සියල්ලම මූලාංකයකට ගත් විට ඔයාට ලැබෙන පෞද්ගලික අංකය 3යි. ඒ අප්‍රේල් 25 වෙනිදා උපන් කෙනාට. ඉතින් මං හිතනවා හිතවතුනි මේ ගැන ඔයාට පැහැදිලි ඇතයි කියලා. මූලාංකයක් කියන්නේ මොකක්ද කියලා අපි අපේ Pure Life Readers channel එකේ පළවෙනි වීඩියෝ එකේදී කියලා තියෙනවා. ඉතින් මෙතෙක් නොලැබූ අනිත් හිතවතුන්ට මම ආරාධනා කරනවා ඒ වීඩියෝ එක නරඹලා subscribe කරලා like එකක් දාලා share කරන්න මේ ආකාරයට 2026ට ඔයාට එන අංක අනුව 2026 අවුරුද්ද 1 සිට 9 දක්වාම ගැන කියන්න මම අද සූදානම්. මේ වැඩසටහනේ ඉදිරිපත් කරන සියලුම කාරණා පොදු කාරණා බවත් මතක තියාගන්න ඕනේ. එක් පුද්ගලයෙකුට ඇති ආවේනික අංක සහ ඒ පුද්ගලයාගේ නාමය අනුව මෙහි සඳහන් වන කාරණාවල අඩු හෝ වැඩියක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේ සියලුම කරුණු කාරණා ඔයාගේටම ආවේනික වූ අංක අරගෙන නිවැරදිව අංක විද්‍යානුකූලව විග්‍රහයක් කර ගැනීමට අවශ්‍ය නම් 0.77යි 500යි 5832ට දුරකථනයට අමතලා විස්තර දැනගන්න. ස්තුතියි. දැන් අපි බලමු 2026 අවුරුද්දට අංක 1 ලැබුණු ඔයාට. ඔයාගේ ජීවිතයේ අලුත් පියවරක් තියන්න පටන් ගනීවි. තමන්ගේම තීරණ තමන්ම ගන්නා සිදුවෙන කාලයක්. ඒ ජවය, ශක්තිය සහ නැවුම් උද්‍යෝගය ඔයා තුලින්ම මතුවෙයි. ඒ කියන්නේ මට පුළුවන් කියන හැඟීම ඔයාට ඇතිවේවි. කලින් තිබුණු බාධක පුරුදු සම්බන්ධතා ඉවත් කර අලුත් මගක් ගැන සිතට එයි. අලුත් ජොබ් එකක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳ කාලයක් ඔයාට. නව ආදායම් මාර්ගද ආරම්භ වෙන්න පුළුවන්. පරණ වැරදි සම්බන්ධතා අවසන් කර නව සම්බන්ධතාවයන් ආරම්භ විය හැකියි. ඔයාගේ ස්වභාවය බලවත් වෙන නිසා අනිත් අයව පාලනය කරන්න ඕනේ කියන සිතිවිල්ලෙන් වැළකිය යුතුයි. ඔයාගේ ආත්ම ශක්තිය ඉතා ඉහළයි. ඔයාගේ පීඩනය පාලනය කර ගැනීම නම් වැදගත්. ඉතින් ඔයාට බුද්ධියෙන් හා ප්‍රඥාවෙන් යුතුව ඉදිරියට එන වසර තුල ඔයාට අවශ්‍ය කරන දේ තීරණය කරන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුබ දවසක්. අංක 2 ලැබුණු ඔයාට. ඔයාගේ සම්බන්ධතා ශක්තිමත් වන කාලයක්. කලින් අවුරුද්දේ තිබුණු ජවය, ශක්තිය ටිකක් අඩු වෙලා මන්දගාමී බවක් පෙන්වයි.
ඔයාට ඉවසීම සහ කාලය බලා කටයුතු කිරීමට ඔයාට විශ්වය විසින් සලසා දෙන විදියයි. කලින් ඔයා තෝරාගත් නව ආරම්භය කොච්චර පුළුල්ද කියලා ඔයාට හිතෙන කාලයක්. ඔයා ඒ සඳහා සම්බන්ධතා ශක්තිමත් කරගත යුතුයි. ඔයා ගොඩක් හැඟීම් බර වෙන්න එපා. තීරණ ගනිද්දී කතා බහ කරලා විසඳ ගන්න. මේ කාලේ ඔයා තනිව වැඩ කරනවට වඩා ටීම් වර්ක් එකක් විදිහට වැඩ කිරීම හොඳයි. ඉක්මන් තීරණ නොගෙන අවවාද අරගෙන කරගෙන යන්න. මේ වසරේ ඔයාට මුදල් ලැබීමට මන්දගාමී වුවත් ස්ථිර මුදල් ලැබෙන ස්ථාවරත්වයක් ඇති වෙනවා. මුදල් හොඳින් කළමනාකරණය කරගත යුතුයි. අනිත් අය මත අධික විශ්වාසය තියන්න එපා. භාවනා කිරීමටත් හොඳ කාලයක්. මේ වසරේදී ඔයා ඉවසීම අහිමි කරගන්න එපා. හදිසි තීරණ වලට නොයන්න. හැඟීම් විවෘතව කියන්න. සීමාවන් මොනවද කියලා මතක තියාගන්න. සම්බන්ධතා බුද්ධියෙන් තේරුම් ගන්න. මේ කාලේ ඇති කරගන්න සම්බන්ධතා දීර්ඝ කාලයක් තියෙන ඒවා. ඒ නිසා බුද්ධියට සෑම විටම ඉඩ දෙමින් චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව සංයමයෙන් වැඩ කටයුතු කරගෙන යාමට සිත් පහළ වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුබ දවසක්. දැන් අපි බලමු 2026 අවුරුද්දට අංක 3 ලැබූ ඔයාට. ඔයාට වෙනදාට වඩා නිර්මාණශීලී අදහස් ඉදිරියට එනවා. කතා කරන්න ලියන්න ඉදිරිපත් වෙනවා. ඔන්න ආයිමත් ජීවිතය වේගවත් වෙන්න පටන් ගන්නවා. ඔයාට හිතෙනවා ඔයා මේ අවුරුද්දේ උපරිමයෙන් වැඩ කරන්න ඕනේ කියලා. ඔයා කඩිසරව වැඩ කරાવી. ඔයාගේ සමාජ ආශ්‍රයත් වැඩි වෙයි. අලුත් යාළුවොත් මුණ ගැහේ. ඔයාගේ ජීවිතයේ ඒ අය සමග සතුටින් ප්‍රීතියෙන් ගලාගෙන යයි. ඔයාගේ අලුත් අදහස් වලින් ඔයාගේ රැකියාව, අධ්‍යාපනය සහ ජීවිතය අලුත් කරගන්න පුළුවන් වෙයි. ඔයාගේ කතාව නිසා නව මුදල් ලැබීමේ දොරටු ඔයාට ඇරෙයි. හැබැයි අතිශය වියදම් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න. සතුට විනෝදය නිසා ජීවිතයට ආලෝකයක් ලැබෙන කාලයක්. ගුරුවරුන්, කලාකරුවන්, ලේඛකයන්, ප්‍රචාරණ විකිණී මාධ්‍ය, සමාජ ජාල ආශ්‍රිතව වැඩවලට ඉතා හොඳයි. ධනාත්මක සිතිවිලි වැඩි කරගත යුතුයි. සමහර වෙලාවට ගැඹුරු ලෙස සිතන්න අමාරු වෙයි. ඔයාට නිින්ද සහ විවේකය අවශ්‍යයි. ඔයාට තියෙන දක්ෂතා බය නොවී පෙන්වන්න. නිර්මාණශීලී වැඩවලට අවධානය යොමු කරන්න. හැබැයි වියදම් වල නම් සැලැස්මක් හදාගත යුතුයි. කතා කරන විට වචන සැලකිලිමත් ලෙස පාවිච්චි කරන්න. මේ අවුරුද්ද පුරාවටම ඔයාගේ සතුටත් ඔයාගේ වගකීමත් සමබර කරගන්න ඔයාට හැකි වේවා කියලා මම විශ්වයේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔයාට සුබ දවසක්. 2026 අවුරුද්දට අංක 4 ලැබූ ඔයාට මේ අවුරුද්දේ මහන්සිය, කැපවීම සහ වගකීම් වැඩි වෙන අවුරුද්දක් වෙනවා. ඒ වගේම ජීවිතයේ බලවත් පදනමක් ගොඩනගා ගන්න කාලයක්. නීතිය, ක්‍රමය, සැලැස්ම අනුව ජීවිතය ගෙන යා යුතු අවුරුද්දක්. ඒ වගේම ඔයාට ඉක්මන් ජයග්‍රහණවලට බාධා දීර්ඝ ජයග්‍රහණ ලබන අවුරුද්දක් වෙනවා. රැකියාවේදී අධික වෙහෙසට වගේම වගකීම් වැඩි වෙනවා. ඉතින් ඔයාට ඉදිරියට යන්න නම් ධෛර්යයෙන්, ඉවසීමෙන්, සැලසුම් සහිතව වැඩ කළ යුතුයි. කම්මැලි වෙන්න එපා. ඔයාගේ සමාජ ආශ්‍රය අඩු වෙයි. වැරදි සම්බන්ධතාවයන් අවසන් කරනවා.
සත්‍ය සම්බන්ධතා ශක්තිමත් වෙනවා. සමාජ ආශ්‍රයත් අඩු වෙනකොට වැඩි වෙනකොට ඔයාට නොයෙකුත් සිතුවිලි පහළ වෙයි. මානසික පීඩනය ඇති කරවයි. ඒ ගැන අවධානය යොමු කරන්න. තමාගේ සෞඛ්‍ය ගැන නොසලකා හරින්න එපා. අද වෙහෙසට හෙට ලාභ ලැබී ඔයාට මේ 2026 වසර ඔයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුබ දවසක්. 2026 අංක 5 ලැබුණු ඔයාට. ඔන්න ඔයාට නිදහස ලැබෙන අවුරුද්දක්. අලුත් අත්දැකීම් සහ වෙනස්කම් වැඩි වෙන අවුරුද්දක්. එකම තැනක බැඳී ඉන්න අකමැති කාලයක්. මේ වේගය ජීවිතයේ එතනින් ඉදිරියට යන්න තල්ලුවක් ලැබෙන කාලයක්. ඔයාගේ ජීවිතයේ හදිසි ලෙස වෙනස් වේවි. ගනුදෙනු වෙළඳාම් ප්‍රචාරණ සංචාරක මාධ්‍ය sannivedana ආශ්‍රිත කටයුතු සාර්ථක වෙයි. ඉතින් මුදල් ලැබීමත් වියදම් වීමත් වේගවත් වෙයි. අනවශ්‍ය වියදම් අවදානම් කටයුතු වලින් පරිස්සම් වෙන්න. ඔයා බැඳීම් වලට බයක් හෝ අස්ථිරභාවයක් දැනේ. වැඩි ගමන් බිමන් නිසා ශාරීරික වෙහෙස දැනේ. රැකියාව වැඩ කරන ආකාරය හෝ වගකීම් වෙනස් විය හැකියි. නව අවස්ථා සමහර ආදායම් මාර්ග පෙනී යා හැකියි. ගනුදෙනු උපදේශන සංචාරක කතාබහ සම්බන්ධ වැඩවලට හොඳ කාලයක්. නමුත් ඔයා ඉක්මන් තීරණ වලින් පරිස්සම් විය යුතුයි. අනවශ්‍ය වියදම් අධික අවදානම් ආයෝජන වලින් වළකින්න. මුදල් වලට සැලැස්මක් තිබීම ඔයාට අත්‍යවශ්‍යයි. අලුත් මිතුරන් අලුත් සම්බන්ධතා ඔයාගේ ජීවිතයට ඇතුළු වේවි. ඔයාට නිදහස අවශ්‍ය බව වැඩියෙන් සිතේ. හැබැයි වැඩි නිදහස නිසා වගකීම් අමතක විය හැකියි. ඔයාටත් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ලැබෙන මේ නිදහසත් වගකීමත් සමබර කරගෙන ජීවිතයේ මේ වෙනස්කම හොඳින් සාර්ථක වේවා කියලා. ස්තුතියි. සුබ දවසක්. 2026 අවුරුද්දට අංක 6 ලැබුණු ඔයාට. මේ අවුරුද්දේදී ඔයා පවුල හා ගෘහ ජීවිතයට ප්‍රමුඛත්වය දෙනවා. ඒ වගේම අන් අයට උපකාර කිරීම, සේවය කිරීම වැඩි වෙන අවුරුද්දක්. ඔයාට ජීවිතයේ බරපතල තීරණ ගැනීමට සිදු වේවි. හිතේ මෘදුභාවය වැඩි වෙයි. ගෘහස්ත ප්‍රශ්න විසඳා ගැනීමට හොඳම වසරක්. ආදරය, සෙනෙහස, අවබෝධය වැඩි වෙන කාලයක්. හැබැයි ඔයා අධික කැපවීමේදී වෙහෙසටපත් වෙන්න එපා. සේවය, උපදේශනය, සමාජ සේවා, සෞඛ්‍ය, අධ්‍යාපනය, කලා ආශ්‍රිත වැඩ සාර්ථක වෙන අවුරුද්දක්. මුදල් වැඩිපුර පවුල, නිවස, අන් අය වෙනුවෙන් වැය විය හැකියි. අනවශ්‍ය ලෙස වගකීම් ගැන ණය වැඩි කරගන්න එපා. අන් අය වෙත හා තම පවුල වෙත කැපවීමේදී ඔයාට ඔයා ගැන අමතක වෙන්න පුළුවන්. මානසික පීඩනයෙන් පරිස්සම් වෙන්න. පවුලට කැප වෙන්න. නමුත් ඔයා අමතක නොකරන්න. දීමත් ගැනීමත් සමබර කරගන්න. මානසික නිදහස කාලය වෙන් කරවා ගන්න. 2026 වසර ඔයාට සෙනෙහස, වගකීම සහ පවුල් සම්බන්ධතා ශක්තිමත් කරන අවුරුද්දක්. මේ අවුරුද්දේ ඔබ දෙන ආදරය සහ සේවය ඉදිරියට ඔයාට ආශිර්වාදයක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුබ දවසක්. දැන් 2026 අංක 7 ලැබුණු ඔයාට. බාහිර ලෝකයට වඩා අභ්‍යන්තර ලෝකය වැදගත් වෙන අවුරුද්දක්. ජීවිතයේ සැඟවුණු සත්‍ය දකින්න ලැබෙන කාලයක්. ඔයා සෑම විටම ඇයි කියලා ප්‍රශ්න කරන වසරක් වෙනවා. භාවනා කරන්න, ආගම, දර්ශනය, ආත්මීය අධ්‍යයනයට හොඳ අවුරුද්දක්. ඔයාගේ සිත ගැඹුරට ගොස් අවබෝධය වැඩි වේවි. අතීත සිදුවීම් ගැන නැවත නැවත හිතන කාලයක්. නමුත් සිත තුලම වැටි මානසික දුර්වලතා ඇතිවීමෙන් පරිස්සම් විය යුතුයි. පර්යේෂණ, ගණිත, විද්‍යා, ගිණුම්, ලේඛන, අධ්‍යාපන, උපදේශන ආශ්‍රිත වැඩ සාර්ථක වෙයි. මුදල් පිළිබඳ අවධානය වැඩි වෙයි. මේ අවුරුද්දේ බොහෝ වේලාවක්
තනිව සිටීමට කැමැත්තක් දක්වයි. ස්නායු පද්ධතිය නින්ද සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. මානසික පීඩනය නිසා ශාරීරික ගැටලු ඇතිවිය හැකියි. ඉතින් ඔයා තනි වෙන්නට කාලය ගන්න. නමුත් සම්පූර්ණයෙන්ම වෙන් වෙන්න එපා. සිත තුළ තබාගෙන ඉන්න දේ කතා කරන්න. සෞඛ්‍ය සහ නින්දට ප්‍රමුඛත්වය දෙන්න. ඉක්මන් තීරණ වලින් වළකින්න. 2026 වසර ඔයාට තමන්ව හඳුනා ගන්නා අභ්‍යන්තරයෙන් පිරිසිදු වන අවුරුද්දක්. මේ වසරේ ඔයා ලබන අවබෝධය ඉදිරියේදී ඔයාගේ ජීවිතේ වෙනස් කරන ශක්තියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුබ දවසක්. 2026 අවුරුද්දේ අංක 8 නම් ඔයාට ඔයා මෙච්චර කළ දේවල් වල ප්‍රතිඵල ලබන කාලයක්. අස්රැල්ල නෙලන කාලයක්. බලය අධිකාරිය වගකීම වැඩි වන කාලයක්. ජීවිතය සත්‍ය ලෙසටම පරීක්ෂා වන කාලයක්. හරි දෙයට හරි ප්‍රතිඵලය, වැරදි දෙයට වැරදි ප්‍රතිඵලය ලැබෙන අවුරුද්දක්. පාලන කළමනාකරණය, නීතිය, ගිණුම්, බැංකු වශයෙන් රාජ්‍ය සේවා සම්බන්ධතා වැඩවලට බලය ලැබේ. මේ කාලේ ඔයාට උසස් තනතුරු, නායකත්වය, වගකීම් ලැබෙන්න පුළුවන්. මුදල් සම්බන්ධයෙන් විශාල වෙනස්කම් දැකිය හැකියි. ලාභද පාඩුද ඔබ කළ දීපල අනුව තීරණය වේ. ඉඩම් ගොඩනැගිලි දීර්ඝකාලීන ආයෝජන වලට හොඳයි. සත්‍ය සම්බන්ධයෙන් තවත් ශක්තිමත් වේ. ව්‍යාජ සම්බන්ධතා බිඳ වැටි. ඔයාට ඔයාව පරීක්ෂා කරගන්න පුළුවන් අවුරුද්දක්. මේ අවුරුද්දේ නීතිය හා සාධාරණය අනුගමනය කරන බලය සහ වගකීම සමබර කරගන්න, මුදල් සම්බන්ධයෙන් පිරිසිදු ක්‍රියාමාර්ග ගන්න 2026 වසරේ ඔයාට කර්ම ප්‍රතිඵල ලැබේ. බලය පරීක්ෂා වන අවුරුද්දක්. මේ අවුරුද්දේ ඔයා ගන්නා තීරණ සහ කරන ක්‍රියා ඔයාගේ ජීවිතේ මඟ දැඩි ලෙසම වෙනස් වෙයි. ඒ අනුව ඔයා යහපත් ජීවිතයකට ඔයාට මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුබ දවසක්. 2026 අවසාන අංකය අංක 9 ලැබුණු ඔයාට ඔයාගේ ජීවිතයේ පරණ වටය අවසන් වෙයි. අවශ්‍ය නොවන බැඳීම් අත්හැරීමට සිදුවෙන අවුරුද්දක්. අන් අය වෙනුවෙන් සේවය කිරීමට කැමැත්ත වැඩි වෙයි. අභ්‍යන්තරයෙන් පිරිසිදු වෙන කාලයක්. සමාජ සේවා, සෞඛ්‍ය, අධ්‍යාපනය, කලා උපදේශන ආශ්‍රිත වැඩවලට හොඳයි. පරණ රැකියාවක්, වගකීමක් හෝ ව්‍යාපාරයක් අවසන් විය හැකියි. අලුත් වැඩකට සූදානම් වෙයි. හැබැයි ඔයා මේ නව වසර නව දේ ආරම්භ කරනවට වඩා පරණ දේ සම්පූර්ණ කර අවසන් කිරීම හොඳයි. අන් අය වෙනුවෙන් පුණ්‍ය කටයුතු සඳහා මුදල් වැය වේ. සම්බන්ධතා අවසන් වීම හෝ වෙනස් වීම සිදුවේ. සත්‍ය සහ ගැඹුරු සම්බන්ධකම් පමණක් ඉතිරි වේ. කනගාටු සිත් වේදනා වැඩියෙන් දැනෙන්නට පුළුවන්. අතීතයට අධික ලෙස බැඳෙන්න එපා. සංවේදී හැඟීම්, අතීතය ගැන සිතීම, සමාව දීම, අත්හැර දැමීම ගැන අවබෝධ වෙන අවුරුද්දක්. මානසික පීඩනය නිසා ශාරීරික දුර්වලතා ඇතිවිය හැකියි. 2026 අවුරුද්ද ඔයාට අවසන් කර පිරිසිදු වන අලුත් වටයකට මඟ සකස් කරන අවුරුද්දක්. මේ අවුරුද්දේ ඔයා අත්හැර දමන දේවල් ඊළඟ අවුරුදු වලට ඔයාට නව ආරම්භයක් ගෙන දේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුබ දවසක්.